ආදිත්‍ය මේ තියන්නේ ඔයාටම වෙන් කරපු ඉත. අයි කවදාකවත් මේ ඉඩ පුරවන්නම ඔයාටවත් ඉඩ තියන්නේ නැහැ. Sneha? ඔයාට පිස්සු හැදිලාද? ඇයි මේ තනියෙන් පාක් එකේ ඉන්නේ? ඇයි? තනියෙන් පාක් එකට එන්න තහනම්ද? තහනම් නම් ඉතින් මෙහෙම ඉන්න බෑනේ. Sneha. ඇයි මේ Tamanටම රිද්ද ගන්න හදන්නේ? මම පාක් කියලා මටම රිද්ද ගන්න නෙමෙයි සකෝ. එහෙනම් ඉතින් මෙතන ඉන්න අනිත් කපල් ආදරය කරන හැටි බලන්නද? මං ආදරය කරපු හැටි මතක් කරගන්න. තේරුමක් නැති දේවල් ගැන හිත ඉඳලා වැඩක් නෑ ස්නේහා. මට ඉතුරුලා තියෙන්නේ මෙච්චරයි සකුනේ. කාටවත් මගේ අතීතේ මකන්න බෑ. අනික මම මගේ අතීතයට ආදරේ සකුනේ. විකාර කතා කියවන්න නැතුව අපි මෙතනින් යමු ස්නේහා. මම මෙතනට වඩා ගොඩක් වෙලා ඉඳලා. එහෙනම් ඉතින් ඔයා කීයට හරි මෙතනින් යනකම් මාත් මෙතනම ඉන්නවා. මේ ඔවුදි නැගිට. ස්නේහා මොකද මේ? ඔය ආදිත්‍යගේ තන. ස්නේහාට මොකද මේ වෙලා තියෙන්නේ? ඔයා මේ ඉන්න විදිහ දැක්කම මට අරුව මරාගෙන මැරෙන්න හිතෙනවා. ඔයාට ඕන තරම් වෙලා මෙතන ඉන්න. මං යනවා. හෙට බෝරුවට නගින්න ඉන්න මනමාලිව අවුවට කළු වෙන්න දෙන්න බෑනේ. කළු වෙන්න තරම් සරවුවක් නෑනේ අයියේ. අගෝ ඇඟට දැනෙන්න අවුව සැර නැති වුණාට ඔය අවුවෙම තමයි පාර ජම්බුල ගිරණ තියෙන්නේ. අයියෝ ඒ කියන්නේ නම් අවුව ගැන නෙමෙයි නේ. මගට ඒක තේරුණා නම් ලොකු දෙයක්. මම නොතේරුණා වගේ හිටියට මටත් ඔය හැමදේම තේරුණා අයියේ. නගෝ මං අකමැතිම දේ තමයි ඔය මිනිස්සුන්ගේ ජීවිත වලට ඇඟිලි ගන්න. හැබැයි මේක නම් මට නගාගෙන අහන්න නැතුව ඉන්නම බෑ. අහන්නකෝ බලන්න. නගාට ආදිත්‍ය විශ්වාසයි.